මං සුරාවක් ගත්තේ නැහැ කිව්වා. සසරේ මැරන්නේ නැහැ කිව්වා. හේතුව කොහොමද ඇහුවා. මට පේනවා කිව්වා කලින් මම රජෙක් වෙලා හිටියා. මස් නැතුව කන්න බෑ. බත් කන්නේ. දවසක් අරක් කැමිය ගෙනාවු මස් බල්ලෙක් කාලා. මස් නෑ. රජතුමත් කෑම මේ සිටිනවා හොඳටම බීලා වෙරි. මහ බිසෝන් වහන්සේට අරක් කැමිය දුවගෙන ගිහිල්ලා කිව්වා බිසෝන් වහන්සේ පුදුම ප්‍රශ්නයක් මස් නෑ මං ඉවරයි අද. අරක් කැමිය අපේ රජුරෝ දරුවාට පුදුම ආදරෙයි. දරුවා ළඟට ගත්තට පස්සේ මාවවත් මතක නෑ. ඒ විලාවට කෑම අරන් වරින් කිව්වා. ඒතර මස් අමතක වෙයි කිව්වා. ඔන්න දැන් කෑම ගේන වෙලාවට බිසව ගිහිල්ලා විරි වෙලා ඉන්න රජුරවන්න දරුවා දුන්නා. ඊට පස්සේ ඒ දරුවා හුරතල් වෙවි ඉඳලා කෑම ගෙනාවා. කෑම දැක්ක ගමන් දරුවා අමතක වුණා. කෝයකෝ මස් දන ගැහුවා. මස් නෑ රජතුමනි. මගේ විජිතේ මස් නෑ. අද පොයේ දවසක් රජතුමනි. ඇයියකෝ මස් නැති කියලා ඉනේ හිටපු දරුවෝ අරන් බෙල්ල කඩලා උයලා දිය කිව්වා. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේට සසරේ විච්ච වැරද්දක්. ඒ වගේ මහා උත්තමයන්ටත් ඇබ්බැහිකන් නිසා ඔය වගේ කරදර වුණා නම් එවැනි පාරමිතා නැති නුඹලාට වරදට ඇබ්බැහි වුණොත් මොන පව්කම් වෙයිද? අන්න ඒකයි සිතන්න තියෙන දරුවනේ. ඇබ්බැහිකම. බිසෝ කඩාගෙන වැටුණා. අරක් කැමියා වෙවුලනවා. අර මාංශි උයලා දුන්නා. සේවකයෝ ඔක්කොම ගල් ගැහුණා බයට. වේරි මරගාතේ බුදියව රජුරෝ උදේ ඇහැරුණා. ඔක්කොම ඉන්නව ලේ විලක් මැද. මොකද මේ උනේ කිව්වා අනේ රජතුමනි මේ මාංශ ලෝභයට මේ දරුවා මැරුවානේ. අයියෝ මගේ ප්‍රියමනාප පුතා. රජුරෝ ඔළුව ගහගෙන කල්පනා කළා. බීපු නිසා මට මේක උනේ. තිත්ත වුණා බොන එක. කටට පස්සෙරන් ගහගත්තා. එපා බොන එක එපා කියලා තිත්ත වුණා රජුරවන්ට. ප්‍රාණඝාතයට නිරේට වැටෙන්නේ නැති. එදා ඉඳලා කවදාවත් බොණ්ඩ හිතෙන්නේ නැහැ. දැක්කද වරද